මම දන්නවා ඔයා දැන් සෑහෙන කාලෙක ඉඳන් කියාගන්න බැරි තරම් දුකකින් නේද ඉන්නේ. වොරි වෙන්න එපා. මාත් මේ ටිකේම ගොඩාක් වෙලාවට එහෙම තමයි. ඒ කියන්නේ ඔයා තනි වෙලා නෑ. අපි ගොඩ දෙනෙක් පිටට පේන්න hina වෙලා දරා ගන්න බැරි හැඟීම් ඒ hinaවෙන් බහගෙන ජීවත් වෙනවා. දැන්වත් මට මේකට අවංග උත්තරයක් දෙන්න. දැන් කාලයක් තිස්සේ ඔයාට මම මෙන්න මේ කියන ප්‍රශ්න ටික තියෙනවා නේද? නිදා ගන්න හරි අමාරුයි. නිදිමත තිබ්බත් ඇඳේ පෙරලි පෙරලි වහල දිහා බලන් ඉන්නවා. ෆෝන් එක ඔහේ ස්ක්‍රෝල් කර කර ඉන්නවා. කොයි තරම් නිදිමත තිබ්බත් නිින්ද යන්නෙම නැහැ. එහෙමත් නැත්නම් පොඩි දෙයක් කරත් හරි මහන්සි. වැටෙන තරම් මහා දවාලේ නිින්ද යනවා. හරි මූසලයි වගේ දැනෙනවා. කම්මැලි හිතෙනවා. අතපය හරි බරයි. හිරි වැටිලා වගේ. උදේට නැගිට ගන්නම බෑ. ඉස්සර ආසාවෙන් කරපු බලපු කිසි දෙයක් ගැන දැන් පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ. තනියම ඉන්නම හිතෙන්නේ. කොයි තරම් බඩගිනි තිබ්බත් කන්න බෑ. අප්පිරිය. කෑමවල කිසි රසයක් දැනෙන්නේ නැහැ. අනාගතය ගැන හීන නැහැ, ප්ලෑන්ස් නැහැ. කිසිම දෙයක් එක දිගට අවධානය තියාගෙන කරන්නම බෑ. ඔයාට හිතෙනවා නම් මම මේ කියපු දේවල් වලින් වැඩි දේවල් ගණනක් අනේ මට තියෙනවනේ කියලා අකමැත්තෙන් වුණත් මට කියන්න වෙනවා. මේ ඇවිල්ලා කම්මැලිකම, මූසලකම, මුස්පේන්දුකම නෙවෙයි. මේ ડિප්‍රෙෂන් වෙනවා. මේ ලෙඩේට ඔයාගේ මුළු ඇඟම, මනසම, මොළයම පිස්සු වට්ටන්න පුළුවන්. කැස්සක් එම්බිරිස්සාවක් හැදුනාම බෙහෙත් ගන්නවා වගේ නෙවෙයි. හරි විදියට කාලෙත් එක්ක ඉවසලා ෆයිට් කරලා බෙහෙත් කරන ගමන් තව ප්‍රතිකාර ක්‍රම ගොඩකුත් කරලා ඔයාට මේ ලෙඩේ ගොඩේ එන්න පුළුවන් වෙන්නේ. මට මේ විදිහේ දේවල් දැනුණාම මම කලේ මට හිතට දැනෙන හැඟීම් පොතක් අරන් ලියපු එක. ඒකෙන් මට මාව තේරුම් ගන්නත් මම අවුල් වෙන්නේ කොයි වෙලාවල් වලටද කියන එක තේරුම් ගන්නත් මට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම පීඩනය කියන එක උපරිම වෙද්දී ඒ දේවල් මගේ විශ්වාසවන්ත එක යාළුවෙක් එක්ක බෙදා ගන්න මම පුරුදු වෙලා හිටියා. ඒකෙන් මට මගේ ඔළුවේ තිබුණු ගොඩාක් ලොකු බරක් අස් කරගන්න පුළුවන් වුණා වගේ හැඟීමක් දැනුණා. මේ හැඟීම් මට දැනුණු හුඟක් වෙලාවට මම කරපු දේවල් තමයි ගෙදර අස් කරා, අතු ගෑවා, ඇවිද්දා, බයිස්කල් පැද්දා, රට වටේ තියෙන ලස්සන තැන් බලන්න මගේ කාලේ මිඩංගු කරා. මගේ ඇඟ මම එක තැනක තියන්නේ නැතුව විවිධ තැන් වලට චලනය කරා. මේ දේවල් ලොකු ප්‍රතිකාර නොවුනට මට මේ දේවල් වලින් ලොකු සහනයක් ලැබුණා. අපි හැමෝම එකිනෙකාට වෙනස් මිනිස්සු. ඔයාටත් මේ ක්‍රම හරියන්නත් ඉඩ තියෙනවා, නැති වෙන්නත් පුළුවන්. හැබැයි මම ඉස්සරහට මේ වගේම ටිප්ස් ගොඩක් ඔයාලට කියලා දෙන්න. ડિප්‍රෙෂන් එක රැයකින් ජීවිතයක් නැති කරාට අපි මොනවා කරත් ඩිප්‍රෙෂන් නම් එක රැයකින් නැති කරගන්න බෑ. බය නැතුව ඔයා අද ඉඳන්වත් පළවෙනි පියවර හරි තියන්න. ඔයාගේ වටින ජීවිතය ඔයාට වගේම රටට මේ ලෝකෙට ගොඩාක් වටිනවා.